Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මට කොට දවසකින් vlog එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ වෙනස්ම දෙයක්. ඒ කියන්නේ මම ජෙෆ්නා යුනිවර්සිටි එකට ආවට පස්සේ third එක කියන්නේ තුන්වෙනි එක අද තමයි ජෙෆ්නා ඉන්ටර්නැෂනල් ලෝ කන්ෆරන්ස් එක JILC. ඉතින් ඒකට යන්න තමයි රෙඩි වෙන්නේ. දැනුත් වෙලාව 8ට කිට්ටුයි. 8:45 වෙද්දී මේ 8 ඉඳන් 8:45 වෙනකන් රෙජිස්ටර් කරනවා. රෙජිස්ට්‍රේෂන් එක ක්ලෝස් කරනවා කියලා දාලා තියෙනවා 8:45 වෙද්දී. ඉතින් ඉක්මනට රෙඩි වෙන්න ඕන. සාරි එක අඳින්න ඕන. ඉතින් අද මෙහෙට පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තියෙන. මම හිතුවා බ්ලැක් සාරි එක ඇඳන් යනවා කියලා. වයිට් එක ඇඳන් ගියොත් සවුත් වෙන නිසා. ඉතින් යමු මං යනකම් මම ඔයාලට අද යන්නේ යුනිවර්සිටි මේන් ඒරියා එකට නෙවෙයි මෙඩිකල් ෆැකල්ටි සයන්ස් එක නෙවෙයි සෝරි මෙඩිකල් ෆැකල්ටි එක තියෙන තැනට. ඉතින් අපි යන්නේ ග්‍රවුන්ඩ් එක ළඟින්. ඉතින් මම ඔයාලට ග්‍රවුන්ඩ් එක එතකොට මෙඩිකල් ෆැකල්ටි එක පෙන්නන්නම්. ඉතින් මොකද්ද අපේ ජෙෆ්නා ඉන්ටර්නැෂනල් ලෝ කන්ෆරන්ස් එකේ වෙන්නේ කියලා අපි මෙතන ඉඳන් බලමු. පිට්මන්ට සාරි එක ඇඳගෙන. ඉතින් යාළුවනේ මේ මං අඳින බ්ලැක් සාරි එක තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම රෙඩි වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මම ෆොටෝස් දාන්නම්. ඉතින් මම මේ වහින නිසා හීල්ස් දෙක දාන්න යන්නේ නැහැ. ඒක මම අරන් යනවා. නිකන් ස්ලිපර්ස් දෙකක් දාගෙන. හරි ඉතින් යාළුවනේ අපි යමු. බලමු යන ගමන් වීඩියෝස් ගන්න පුළුවන් වෙයිද දන්නේ යාළුවනේ වහිනවෙන් මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවද දන්නේ යාළුවනේ වහිනවද? ඔයාලට මං කියන දේ ඇහෙනවද දන්නේ යාළුවනේ මේ මෙහෙට ඉතින් වහිනවා මේ දැන් නම් පොඩක් යන්නේ උනාට ඉතින් අර සාරියේ යට මේ ටික එහෙම පොඩක් තෙමෙනවා කරන්න දෙයක් නැහැ ඉතින් කොහොම හරි යන්න ඕනේ නේ දැන් 8:45 වෙදි රෙජිස්ට්‍රේෂන් යන්න ඕනේ දැනුත් 8:45 වෙලා තියෙන්නේ නමු ඉතින් යාළුවනේ ඔයාලට මේ හිතන ඇති ඒ කියන්නේ මටත් එහෙම තමයි මං ජැෆ්නා සිලෙක්ට් කරලා ගියාම මං හිතුවා කොහොමද දන්නේ නැහැ ගිහින් ඉන්න පුළුවන් වෙයි දන්නේ නැහැ ඒ කියන්නේ අපිට එන්නේ ෆීලිං එක ඒක මේ කියන්නේ අමුතුම පැත්තක් ඒ කියන්නේ වෙන රටකට ගියා වගේ එහෙම ෆීලිං එකක් නේ සාමාන්‍යයෙන් ජැෆ්නා කියවහම ඉතින් මටත් ඒක ඒ විදිහටම දැනුණා ඊට පස්සේ කොහොම හරි මෙහෙට ආවමත් පොඩි වෙනසක් දැනුණා මුල් කාලේ මොකද වෙනමම කල්චර් එකක් කියන්නේ වෙනම සංස්කෘතියක් නෙමෙයි වැඩිපුර ඉන්නේ මේ තමිල් අය. ඉතින් මම මේ ටික කියන්නේ මේ ඇත්තටම මට ආර්ට් වලට කොළඹ යන්න තිබුණා. මගේ රෑන්ක් එක හම්බන්තොට දිස්ත්‍රික්කේ 15 වෙනි. ඉතින් ඒත් මේ මට ලෝ ඇන්ඩ් ඩ්‍රෙස් වලින් ආවා ජැෆ්නා. මට ඕනනම් පහසුකම් මතින් හොඳ නිසා කොළඹ තෝරගෙන ආර්ට් වලින් යන්න තිබුණා. ඊට වැඩිය මගේ ෆියුචර් එකට ආර්ට් වලින් කොළඹ යනවට වැඩිය ලෝ වලින් ජැෆ්නා යන එක මගේ ෆියුචර් එකට හොඳයි. ඒ කියන්නේ ලෝ කෙනෙක් වෙන එක හොඳයි කියලා මම හිතපු නිසා ඒ වගේම මට සර්ලපු අපරාධ දරුව chance එක මිස් කරගන්න එපා. මෙච්චර කල් අපිව විශ්වාස කරා වගේ මේකත් අපිව විශ්වාස කරලා යන්න එහෙම කිව්වා. ඉතින් මම ජැෆ්නා ලෝ වලට ආවා. මම කියන්නේ ලෝ නෙවෙයි
වෙන ඕනම මේ يعني ෆැකල්ටි එකකින් ෆීල්ඩ් එකකින් ජැස්නාව කියලා ඔයාලා මේ සැලෙන්න ඕනේ නැහැ, අතාරින්න ඕනෙත් නැහැ. දැන් මේ මගේ තර්ඩ් ඉයර් එකේ අවසාන කාලේ යන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා හොඳට වැඩ ටික කරගෙන ඉන්නවා. අපිට ඉක්මනට කරනවත් එක්ක ඒ කියන්නේ මෙහෙ පිකටින්න නම් මනක් නැහැ. ඇත්තටම ලෝ එකේ නම් මේ රැක් මුකුත් නැහැ. ඉතින් හොඳයි ඇත්තටම. මම මේක මේ කිව්වේ කවුරු හරි ජෆ්නා කැම්පස් සිලෙක්ට් වෙලා ඒ chance එක මිස් කරගන්නවා නම් ජෆ්නා ආවහම ඉන්න කියන බය නිසා හුරු වෙන්න පුළුවන් වෙයි දන්නේ ප්‍රශ්න නිසා කවදාවත් මිස් කරගන්නවා නම් ඒ chance එකේ ළමයට යාළුවට මිස් කරගන්න නැති වෙන්න පොඩි පණිවිඩයක් තමයි මම දුන්නේ. හරි ඉතින් දැන් යන් මම දැන් ඉන්නේ ජෆ්නා ටෙක්නිකල් කොලෙජ් එක ළඟ. මේ තියෙන්නේ ජෆ්නා ටෙක්නිකල් කොලෙජ් එක. ඉතින් අතන රේල්වේ එක ළඟ දැන් මගේ යාළුවෝ ඉන්නවා. අපි එතෙන්ට සෙට් වෙලා තමයි යන්නේ. අපි එක බෝඩින් එක නෙවෙයි ඉන්නේ. මේ තියෙන ටෙක්නිකල් කොලෙජ් එක. ඉතින් අපි දැන් රේල්වේ එක ළඟට එකතු වෙලා යමු. මම ඔයාලට පෙන්නන්නම් මෙහි තියෙන එක බොයිස් හොස්ටල් එකක්. එකක් නෙමෙයි දෙකක් තියෙනවා පාරේ දෙපැත්තෙම. මම දැන් ඒ දෙකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ මම ඔයාලට කියපු බොයිස් හොස්ටල් එක. යන්කෝ පෙන්නන්න මම පෙන්නන්න කියන්නේ ඇතුළට යන්න බෑ ඒවා අපිට. බෝඩ් එකේ එහෙම ඇති මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ පාරෙන් මේ පැත්තේ අර මුල්ලේ තව හොස්ටල් එකක් තියෙනවා. යාළුවනේ මේ තියෙන්නේ බාලසිංහ. ඉතින් යාළුවනේ ඔයාලට ඈතින් පේන ස්ටේෂන් එක කොකුවිල් ස්ටේෂන් එක. සමහර අය කොකාවිල් කියලාත් කියනවා. ඉන්නකෝ ඔයාලට සූම් කරලා පෙන්නන්න. කොකුවිල් ස්ටේෂන් එක තමයි ඔයාලට ඈතින් පේන්නේ. ඉතින් යාළුවනේ මේකෙන් මේ රේල්වේ එකෙන් එහා පැත්තේ තියෙන්නේ අර ඉස්සරහින් කැම්පස් එක. එතනින් පටන් ගන්නෙ. මේ නම් ඉතින් ගෙවල් තියෙන්නේ. මේ තියෙන්නේ අර මං කියපු අනිත් බොයිස් හොස්ටල් එක. මේ එහා පැත්තෙන් මේ කෝවිලක් වගේ පේන්නේ. ඒකට පිටිපස්සෙන් ආයෙත් තියෙන්නේ මම අර පෙන්නපු බාලසිංගම් එක. ඉතින් මම ඔයාලට අද ගර්ල්ස් හොස්ටල් එකත් පෙන්නන්නම්. පාර නම් ජරාව යාළුවනේ මෙහි පොඩ්ඩක් මේ අර වහිද්දි ජරා වෙනවා වැඩි. මේ හොඳ එක දෙයක් තියෙනවා යාළුවනේ තව මේ අර අතන වලට පේන ඇති මඩුවක් වගේ එතෙන්ට මේ පැත්තෙම කුණු ගෙනල්ලා එකතු කරලා එයාලා ඒවා වෙන් කරනවා. එතන කට්ටියක් ඉඳගෙන ඒක ගොඩක් හොඳ දෙයක් යාළුවනේ. මොකද පරිසරය ගැන හිතලා. ඉතින් මෙන්න මේ පාරේ දිගටම ගියහම අපිට බොයිස් මේ ගර්ල්ස් හොස්ටල් තියෙනවා. ඒ වගේම ඊට පිටිපස්සෙන් ග්‍රවුන්ඩ් එක තියෙනවා. දැන් අපි මේ පැත්තට තමයි යන්නේ. ග්‍රවුන්ඩ් එක මැදින් තමයි යන්න තියෙන්නේ. අපි බලමු. හරි යාළුවනේ අපි කන්ෆරන්ස් එක තියෙන තැනට ආවා. ඔය තියෙන එතන ඉස්සරහා සරසල තිබ්බ විදිය. ඔයා ඊට පස්සේ JILC කියලා ඉස්සරහින් සරසල තිබ්බා. ඉතින් ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ. ඔය පේන්නේ වීඩියෝ එකකින් පළවෙනි දවසේ ඒ කියන්නේ කන්ෆරන්ස් එක දවස් දෙකක් තිබුණා. පළවෙනි දවසේ කන්ෆරන්ස් එකේ වුණු දේවල් තමයි ඔය වීඩියෝ එකකින් මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මෙතන ඉඳන් මොනවද අපේ JILC එකේ පළවෙනි දවසේ වුණේ කියලා.
හරි ඉතින් යාළුවනේ මම අර ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවේ උඩහා ඉඳන් පාර. මේ තියෙන ස්ටේෂන් එක අර පේන ස්ටේෂන් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ගර්ල්ස් හොස්ටල් එක. මම ඔයාලට කිව්වනේ ගර්ල්ස් හොස්ටල් එකක් තියෙන මේ පාරේ කියලා. ඉතින් ඔය ඔයාලට පේන්නේ ගර්ල්ස් හොස්ටල් එක. මේ මට උදේ යද්දි වීඩියෝස් ගන්න බැරි වුණා. අපි මේ පාරේ නෙමෙයි එහා පාරේ ගියේ. යාළුවෝ සෙට් වෙලා එහා පැත්තට. තියෙන ඉතින් හොස්ටල් එක. මෙතන තියෙනවා ගණදෙවි මෙන්න මෙහෙ ඉතින් එළුවෝ අර නිතරම වගේ දකින්න ඉන්නවා. ඉතින් මේ ගණදෙවි ස්ටැචු එකක් එතන. මේ ඉන්නේ ඉතින් එළු යාළුවෝ. එයාලා මෙහෙ ජැෆ්නාවල ඉතින් ගොඩක් තැන්වල දකින්න ඉන්නවා. Hi guys! ඉතින් අද තමයි අපේ කන්ෆරන්ස් එකේ දෙවෙනි දවස. ඊයේ මම බ්ලැක් සාරි එක ගන්න ගිය නිසා අද ඔෆිස් කිට් අරගෙන යන්න තමයි හිතුවේ. යන්න තමයි ලෑස්තිලා ඉන්නේ යාළුවෝ ඉන්නවා මග. ඉතින් පාර නම් පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් ඊයේ ගිය පාරමනේ ඒ ටිකම තමයි. බලමු අපි කන්ෆරන්ස් එකට ගිහිල්ලා. ඊයේ නම් සෙෂන් 3ක් විදියට තිබ්බේ. ඒ කියන්නේ ලන්ච් එකෙන් පස්සේ මේ මොනවද පැනල් ඩිස්කෂන් එකක් තිබ්බේ. අද නම් නැත්තේ ගොඩක් දුරට රිසර්ච් වල මේ ඇනලයිසිස්. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මම ගිහිල්ලා හමු. හරි ඉතින් යාළුවනේ ඔය යාළුවගේ බෝඩුව ළඟට ගිහිල්ලා ඉඳි එයාගේ බෝඩිමේ ඉන්න බව් යාළුවා තමයි ඔය ඉන්නේ. මම ඔයාලට කලින් කිව්වනේ අපි ග්‍රවුන්ඩ් එක මැදින් ඕන යන්න කියලා. ඉතින් ඔය තියෙන ග්‍රවුන්ඩ් එක මම දෙවෙනි දවසේ යද්දි තමයි ඔය වීඩියෝ එක ගත්තේ. එදා නම් එහෙම වැස්සක් මුකුත් තිබ්බේ නැහැ. හොඳට ඉර පායලා එහෙම තිබ්බා. ඔය ඉස්සරහින් යන්නේ මගේ යාළුවෝ ටික ඉතින්. අපි ඔන්න ඔය විදියට දෙවෙනි දවසේ කට්ටියම මේ ඔෆිස් කිට් ඇඳගෙන තමයි ගියේ. ඉතින් ඔය තියෙන්නේ ජැෆ්නා ග්‍රවුන්ඩ් එක. ඉතින් ඔන්න මම අවසානට ෆොටෝ ටිකකුත් දැම්මා දවස් දෙකේම. මගේ වීඩියෝ බලන ඔයාලට තෑන්ක්ස් ඉතින් හැමදාමත් මාත් එක්ක මගේ වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න.